සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. යාපනයේ අය ස්පෙෂල් කරි එකක් හදනව නේද? කඩල වම්බටු එකට එකතු කරලා. එයාලගේ ස්පෙෂල්ම යාපනයේ 3-5 එකක් එහෙම එකතු කරලා අද අපි ඒක අපේ රසට හදාගමුද? මෙන්න මේ රස කරි එක හදාගන්න අපිට කඩල ඕනේ කරනවා. රැයක්ම පෙඟෙන්න දාලා ගනිපු කඩල ග්‍රෑම් 100ක් මම හොඳට තම්බලා අරගෙන තියෙන්නේ. ඊළඟට ඔයාලා මම මෙන්න මේ පෙන්නන දේවල් ටික ලේස්ති කරගන්න ඕනේ. වම්බටු ග්‍රෑම් 250ක් මෙන්න මේ වගේ පොඩියට කපලා පිරිසිදු කරලා අරගන්න. ආයෙම මේකට රම්පේ කරපිංච ටිකකුත් ඕනේ කරනවා. ඊළඟට ලොකු ලුණු ගෙඩියකුත් පොඩියට කපලා අරගන්න. මේ වෙනුවට රතු ලුණු පාවිච්චි කරන්නත් පුළුවන්. ආයෙම ලොකු තක්කාලි ගෙඩියකුත් පොඩියට කපලා අරගෙන මිරිස් කරල් කීපයකුත් කපලා අරගන්න. ඊළඟට අපිට මේක හදන්න ඕනේ කරන්නේ සුදු ලුණු ටිකක්. සුදු ලුණු බික් කීපයකුත් පොඩියට කපලා ලේස්ති කරලා අරගන්නකෝ. මෙන්න මේ දේවල් ටික මේ විදියට ලේස්ති කරගෙන අපි දැන් කඩල වම්බටු කරි එක හදමු. දැන් මම මේ විදියට භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට පොල් තෙල් ටිකක් එකතු කරනවා. ලොකු පොල් තෙල් ප්‍රමාණයක් එකතු කරන්න එපා. සාමාන්‍යයෙන් මේස හැඳි 3-4ක් වගේ ප්‍රමාණයක් එකතු කරගත්තාම ඇති. ඊළඟට පොල් තෙල් ටික රත් වෙනකොට අර අපි පොඩියට කපා ගනිපු වම්බටු ටික ඒකට එකතු කරගන්නවා. වම්බටු ටික එකතු කරලා අපි පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න තමයි ඕන. මේක ලොකුවට බදින්න යන්න එපා. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ රත් වුණු තෙල් එකත් එක්ක කලවම් කරගෙන මේකේ පැහැය වෙනස් වෙනකම් පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න. මෙන්න මේ ප්‍රමාණයට ආවට පස්සේ වම්බටු ටික ෆ්‍රයි වෙලා ඇති. දැන් අපි ඒක වෙනම භාජනයකට අයින් කරගන්න ඕනේ. වම්බටු ටික අයින් කරගෙන ඉතුරුණු තෙල් ටිකටම මම අර පොඩියට කපා ගනිපු ලුණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ සුදු ලුණු ටිකත් ඒකටම එකතු කරලා රම්පේ කරපිංච ටිකත් ඒකටම එකතු කරගන්නවා. දැන් මම එකතු කරගන්නේ කපා ගනිපු තක්කාලි ටික. ඊට පස්සේ මිරිස් ටිකත් එකතු කරලා මේක හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. මේකට අමතරව තෙල් එකතු කරන්න යන්න ඕනේ නැහැ. අර භාජනයේ ඉතුරු වෙච්ච තෙල් ටිකෙන්ම මේක හොඳට ෆ්‍රයි කරගන්න පුළුවන්. මෙහෙම තෙම්පරාදු වෙන අතරේ මම ඒකට කහ කුඩු වලින් තේ හැඳි කාලකුයි ලුණු කුඩු වලින් තේ හැඳකුයි එකතු කරගන්නවා. දැන් මම ඒකට එකතු කරන්නේ කුරුඳු කෑලි කීපයකුයි එන්සාල්ලට කීපයකුයි. ඒ ටිකත් එකතු කරගෙන හොඳට ආයෙම තෙම්පරාදු කරගන්න. මේ වෙලාවේදී උළුහාල් වලින් තේ හැඳි කාලකුයි අබෑට වලින් තේ හැඳි කාලකුයි මම එකතු කරගන්නවා. ඊට පස්සේ අමුතුන පහ වලින් මේ සැහැඳි එක අමාරික ප්‍රමාණයක් මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටිකත් මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. මෙන්න මේ පදමට ආවට පස්සේ මම ඒකට සියඹලා යුෂ ටිකක් එකතු කරගන්නවා. ඔයාලා ඉතින් සියඹලා යුෂ එක හදාගන්න දන්නවනේ. අවශ්‍ය ප්‍රමාණයට සියඹලා අරගෙන වතුර පොඩි ප්‍රමාණයකට ඒක එකතු කරලා පෙඟුනට පස්සේ මේ කැර ටික පොඩි කරලා අයින් කරලා සියඹලා යුෂ ටික හදාගන්නයි තියෙන්නේ. ඊළඟට මම ඒකට එකතු කරගන්නේ තම්බ ගනිපු කඩල ටික. මම මෙතන කඩල ග්‍රෑම් 100ක් තමයි අරගෙන තියෙන්නේ. ඒක හොඳට තම්බලා අරගත්තා. ඊට පස්සේ මේකට ලුණු චුට්ටකුත් එකතු කරගන්න අමතක කරන්න එපා. එතකොට තමයි කඩලට වල හොඳ රසයක් එන්නේ. මෙන්න මේ විදිහට එකත් මිශ්‍ර කරගෙන මම අර ෆ්‍රයි කරගනිපු වම්බටු ටික ඒකටම එකතු කරගන්නවා. එකතු කරගෙන වම්බටු කෑලි ගොඩාක් පොඩි වෙන්නේ නැති වෙන්න මෙන්න මෙහෙම මිශ්‍ර කරගන්න. මෙන්න මේ ප්‍රමාණයට ආවට පස්සේ මම ඒකට හොඳ උකු පොල් කිරි වලින් කෝප්ප භාගයක් විතර එකතු කරගන්නවා. එකතු කරගෙන ඒකත් හොඳට මිශ්‍ර කරගන්න. මෙන්න මේ පදමට උකුවේගෙන එනකොට මම ඒකට බෙදපු මිරිස් කුඩු වලින් තේ හැඳකුයි ගම්මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයකුයි එකතු කරගන්නවා. බෙදපු මිරිස් කුඩු එකතු කරගන්න එක නම් අනිවාර්ය නැහැ. ඒ වුණාට ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න ඕනේ. එතකොට තමයි මේකේ රසය තවත් වැඩි වෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයට කිරි ටික හිඳුනට පස්සේ අපි ලිප ඔෆ් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන එහෙම හදාගනිපු රස කඩල වම්බටු කරි එක. යාපනයේ ස්පෙෂල්ම
3-5 අපිට නැති වුණාට අපිට ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා මේ විදිහට රසට එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ වෙනස්ම කරි එක හදලා කාලා බලලා කොහොමද කියන්නකෝ. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.